ඔන්න ළමයි බලා ගන්න මගේ අද බර හොරබොරු නැතුව ඔන්න අද බර පෙන්නුවා. Guys, welcome to Fernando's Diaries. යාන්තම් අවුව ටිකක් පායලා තියෙනවා. ඔහො. හෝ. මම දැක්කා මම දන්න ඔයගොල්ලෝ මගේ බර දන්නා මේ වෙද්දී 88යි ගානක් තියෙනවා. However, ඒකට පැනික් වෙන්න එපා. අයියෝ අංකල් කෙනෙක් මන් දිහා බලන් හිටියානේ. ඉතින් 88යි කියලා පැනික් වෙන්න එපා. මගේ බර 86 මාරක් වගේ තමයි තිබ්බේ පෙරේද වෙද්දී. ඕගලන් දන්නවා මං මේ vlog එකට කලින් vlog එකේ මට චීට් වෙච්ච මීල් එකක් ගැන මම ඕගලන්ට දාලා තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ ඊයේ ඉරිදා ගෙදර ඔක්කොමල්ලා ගෙදර. ඉතින් ඊයේ චුට්ටක් ඇවුනා guys. ඉතින් ඔන්න මට excuse එකක් දෙන්න. මං අද ඉඳලා ඔන්න පටන් ගන්නවා 7 days weight loss challenge එකක්. මම හිතුවා week by week යන්න හැම week එකකටම target එකක් තියාගන්න. එතකොට අපි මේ දේ කරනවනේ නේද? ඕගලන් ඒ point එකට එකඟ වෙයි කියලා මම හිතනවා. දැන් අද මම පටන් ගත්තේ 88යි 4න්නේ නේ. අපි මේ week එකට මම දාගෙන තියෙනවා target weight එක 85. මොකද මං 86 හිටපු කෙනෙක්. ඔය 88 උනේ මං ඊයේ පෙරේද දෙක කාපු නිසා. දැන් මේ දවස් 6 මම workout කරාම කොහොමද ඔක 85 84 මාරකට වගේ බහිනවා. ඉතින් මං හිතුවා weekly basis and also target basis මේක කරගෙන යන්න. ඉතින් අද ඉතින් දවස පටන් ගත්තේ උදේම තේ එකක් බිව්වා. දැන් මේ gym යන ගමන් gym workout එක ඉවර වෙලා අපි බලමු මයිල් එකට මොකද කරන්න කියලා. ඉතින් මේ week එකේ මගේ target weight එකට යන හරියම විදිය මම ඕගලන්ට step by step කියලා දෙනවා guys. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න. එතකොට ඕගලන්ට මැද හරියේදී මම මේක පටන් ගන්න කොහොමද මගේ target weight එකට යන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ successfully target weight එකට යන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. Hi guys. ඔන්න දැන් තමයි ගෙදර ආමලි වෙන්න එපා. gym යන්න. gym ගිහලා හරියම මහන්සි. දැන් ටක් ගාලා quick wash එකක් දාගෙන පල්ලෙහාට ගිහලා මගේ හබල පිටි කැඳ එක බොනවා. step by step මම දවස කොහොම හරි ගෙනියනවා. 88 ඉඳන් කොහොම හරි 85 කරගන්න ඕනේ. ඒක තමයි මේ week එකේ target එක. ඉතින් අපි target එක දැන් අද day 1. We can do this. මේ තියෙන්නේ මගේ රසම රස හබල පෙති කැඳ එක. ඉතින් හබල පෙති කැඳ එක මං ෂෝට් වීඩියෝ හදන්නේ කොහොමද කියලා ෂෝට් වීඩියෝ එකකින් අප්ලෝඩ් කරලා තියෙනවා. අමතක නොකර ඒක බලන්න. ඕගලන්ට කියන්න ඕනේ guys weight එක අඩු කරන එක ලুকু දෙයක් නෙමෙයි. අපිට ඒක මැද අභියෝගය ඒක අතරතුර අභියෝගය එනවා. ඒ වුණාට ඒක බැරි දෙයක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් පුළුවන්. මේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා කිලෝ 50 කිලෝ 60 බස්සගත්තු අය. ඉතින් ඇයි අපිට බැරි කියන තැන අපි ඔළුව හදා ගන්න ඕනේ. ඉතින් මමත් එහෙම කෙනෙක්. මමත් 1 කිලෝ 103 ඉඳලා කිලෝ 65 67 65 67 දක්වා බර පල්ලෙහාට ගෙන ආපු කෙනෙක්. ඉතින් මමත් දැන් මගේ කම්බැක් සීරීස් එකේ පළවෙනි අදියර තමයි මේක. මොකද අපි බර අඩු වෙනවා වැඩි වෙනවා. අපි ඉන්න එන්වයරන්මන්ට් එකත් එක්ක ඉතින් මේ දේවල් වෙනස් වෙනවා. දැන් ස්පෙෂලි අපි වගේ දැන් මගේ වගේ ෆැමිලි එකක අපි කෑම දැක්කත් මහත් වෙන කට්ටිය කියන්නේ අන්න ඒ වගේ පවුලක් තමයි අපි. ඉතින් ඒ වගේ සිටුේෂන් එකක ඉඳිද්දි අපි ගොඩාක් try කරන්න ඕනේ gym එකට ගිහිල්ලා කෑම පුළුවන් විදියට control කරලා අපේ බර පාලනය කරගන්න. ඔන්න ඉතින් මම ඕගලන්ට පැහැදිලිවම කිව්වා මේ vlog එක මුලදී මම මේ 7 days challenges ගේන්නේ challenge එකත් එක්කම target weight එකක් එක්ක. දැන් මම ඕගලන්ට පැහැදිලිවම කිසිම හොරබොරුවක් නැතුව හරිම clear idea එකක් දුන්න ඕගලන්ට මගේ බර පිළිබඳ. ඉතින් මගේ බර අද උදේ තිබ්බ 88යි ග්‍රෑම් 40ක්. ඉතින් ඔය කිලෝ 88යි ග්‍රෑම් 40 මේ සතියේ ඉරිදා උදේ බර බලද්දි කිලෝ 85ට අඩු කරගන්න තමයි මගේ මේ සතියේ තියෙන ගෝල් එක. ඉතින් ඒක තමයි මගේ ටාගට් weight එක. ඉතින් ඒකට මම අනිවාර්යෙන් කැප වෙනවා. මොකද දැන් ගිය සතියේත් සෙනසුරාදා මට චීට් වුණා. ඒකම ඉරිදාත් මම චීට් කළා. ඒකයි මගේ බර 88ක් දක්වා වැඩි වුණේ. ඉතින් මම දන්නවා 86 වගේ කරගන්න හරිම ලේසි වෙයි. within first 2-3 days වලින් මට ඒක කරගන්න පුළුවන්. ඉතුරු දවස් 4-5 තමයි ටිකක් challenging. මොකද බර අඩු වෙන්නේ හරිම අඩුවෙන් මගේ. දැන් මේ දවස්වල
මොකද මගේ සාමාන්‍යයෙන් 103 ඉඳලා 89 වගේ ඉක්මනට බර බහිනවා. ඊට පස්සේ 85 ඉඳන් උඩට එන්න හරිම අමාරුයි guys. ඒක ඕගලන් මගේ පරණ වීඩියෝස් බලුවා නම් ඕගලන්ට බලා ගන්න පුළුවන් මම කොච්චර struggle කරාද, මම කොච්චර workouts කරාද බර 65 දක්වා ගෙන්න ගන්න. මොකද සමහර වෙලේට සති ගණන් එකම බර ස්කේල් එකේ පෙන්නනවා. ඒක හරිම distraction එකක්, ඒක හරිම tension එකක් අපිට. ඉතින් මේ ටිකේ අපි කොහොම හරි අල්ලගෙන කරන්න ඕන. මට ඕගලන්ගේ මොටිවේෂන් එකක් ඕන. ඕගලන්ගේ සක්සස් ස්ටෝරීස් ඕගලන්ට කොතන හරි ෆේල් වුණා නම් ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේ අප්ඩේට් කරන්න. එතකොට මේ vlog එක බලන කෙනෙක්ට ඒක බලලා මොටිවේෂන් එකක් ගන්න පුළුවන්. ඉතින් මහ ලොකු දෙයක් කරන්න නැහැ. මගේ සිම්පල් ලයිෆ් ස්ටයිල් එක තමයි මම මේ දවස් 7ත් ගත කරන්නේ. උදේම නැගිටිනවා, තේ එකක් බොනවා, ඕනනම් සීනි දාන්න. මම නම් සීනි නොදා තමයි බොන්නේ. ඒ වගේම ඊට පස්සේ තේ එක බීලා මං ජිම් එකට ගිහලා පැය දෙකමාරක් වගේ වර්ක්අවුට්ස් කරනවා. ඊට පස්සේ කෙලින්ම ගෙදර ඇවිල්ලා මේ හැමදාම බොන හබල පෙති කැඳ එක බොනවා. මොකද මම මේකට මාර මාසයි guys. ඊට පස්සේ මම ඉතින් උයන වැඩ ටික කරනවා ගෙදර. ඊට පස්සේ මම ලන්ච් එක ගන්නවා. ලන්ච් එකට ගන්න ආටා රොටි දෙකක් with proteins. ඒ කියන්නේ ගෙදර මස් මාළුවක් හදනවා නම් එහෙමයි, එළවලුවක් හදනවා නම් ඒකත් ඇඩ් කරගෙන ඔයගලන්ට කන්න පුළුවන්. මෙන්න මෙයාමට උයන්න උදව් කරනවා ළමයි. Hey, Vicky. Good boy. Go. Ayo, nama. ඔව් මං ඉස්සෙල්ලා නවත්තපු තැටින් ආයෙ පටන් ගන්නවා guys. ඉතින් මං උදේම නැගිටිනවා, තේ එක බොනවා, ජිම් එකට යනවා, ගෙදර එනවා, බ්‍රෙක්ෆාස්ට් එක හබල පෙති කැඳ එක බොනවා. ඊට පස්සේ මම මේ විදිහට ලන්ච් එක ප්‍රිපෙයාර් කරනවා. ලන්ච් එක ප්‍රිපෙයාර් කරාට පස්සේ ලන්ච් එක ගන්නවා ආටා රොටි දෙකයි, එළවලු, ප්‍රෝටීන්ස් කැමති දෙයක් ඕගලන්ට ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් එතන ඉඳන් සම්පූර්ණයෙන් වතුරෙන් තමයි මම ජීවත් වෙන්නේ. තේ එකක්වත් කොෆි එකක්වත් මම බොන්නේ නැහැ. ඩිනර් එක සම්පූර්ණයෙන්ම ස්කිප් කරනවා. ඉතින් මේ සිම්පල් ස්ටෙප්ස් 3-4 ඕගලන් ෆලෝ කරොත් ඕගලන්ට අනිවාර්යෙන් දවසකට ග්‍රෑම් 500ක් 400ක් 500ක් අනිවාර්යෙන් අඩු කරගන්න පුළුවන්. ඒක අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. හැබැයි ඒක ඒ විදිහටම කරන්න ඕනේ. මොකද අපි අතර මගෙන් පොඩි චොකලට් එකක්, පොඩි පාන් කෑල්ලක්, පොඩි බනිස් ගෙඩියක් වගේ දෙයක් කන්න අපි හැදුවොත් ඒකෙන් ඇත්තටම කිසි පළක් වෙන්නේ නැහැ. ඒක කරන්න එපා. අපේ බඩට 6-7 වෙද්දී එනවා බඩගින්නක්. ඔන්න ඔය බඩගින්න අපිට අල්ලගෙන ඉන්න පුළුවන් නම් එතනදී ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් ඔතනදී තමයි අපි පොඩ්ඩක් චීට් කරන්න පෙළඹෙන්නේ. ගෙදර අයගෙන් අහනවා මොනවා හරි කමුද, පොඩි දෙයක් කමුද, ඒ වගේ දේවල් වලට යන්න එපා. දැන් මං ගිය සතියේ එතනින් වරද්දාගත්තා. ඉතින් මේ සතියේ ඒව අවොයිඩ් කරන්න තමයි මම ෆුල් try කරන්නේ. එයා තමයි මගේ සපට දුකට ඉන්නේ කිචන් එකේ ඉන්නේ. බිස්කට්. hello. Oh my baby. යාව මම උයන වෙලේට විතර කිචන් එකට අරන් තියාගෙන මම පිරිසිදු යන්නේ දැන් මෙහෙම අත ගෑවට මම අත හොද ගන්නවා අනිත් පැත්තට. එයා ඉතින් ඉන්නවා මගේ හැ පැත්තට වෙලා. නේද බිස්කට්? නේද විකි? මගේ පැටි චූටි. Okay, keep watching. ඔයල තියෙනවා අද මගේ ලන්ච් එක. අද මම ලන්ච් එකට හදලා තියෙනවා සෝයා මීට් කරි එකක්. එතකොට අලු කෙසෙල් කිරට හදලා තියෙනවා හරිම රසයි ඒක. ඉතින් මම ඒකෙන් චුට්ටක් ඇඩ් කරගත්තා. ඒ වගේම ආටා රොටි දෙකක්. ඉතින් අපි මේ දවස් ටිකේ මේක දිගට චිකන් කෑවේ guys. ඉතින් ඒ නිසා අපි හිතුවා වෙනසකට සෝයා මීට් හදන්න. අපේ ගෙදර අය ගොඩාක් කැමතියි සෝයා මීට් කරි එක කන්න. ඉතින් හොඳට මොකක්ද අර කියන්නේ හොඳට හින්දලා සෝයා මීට් කරි එකක් හදලා කාලා බලන්න හරිම රසයි. ඉතින් ඕගලන්ට ආයෙ කියන්න තියෙන්නේ බෑ කියලා දෙයක් නෑ. ඔයා චීට් වුණා නම් ඔයාගේ කලින් චැලෙන්ජ් එක ෆේල් වුණා නම් ඊයේ දවසේ ඔයාට චීට් වුණා නම් ඔයා අද ඉඳන් පටන් ගන්න. හැබැයි අපි මේක සෙල්ලමට ගන්න හොඳ නැහැ. ඒකත් මම කියන්න ඕනේ. මට වුණත් ඔයගලන්ට තේරෙනවා නම් මං කිසිම උනන්දුවක් නැහැ කියලා ඔයගලන්ට ඕනෙල් එක පුළුවන් මාව මොටිවේට් කරන්න. එතන කිසිම ඉෂුව එකක් නැහැ. බැනුම් අහගෙන හරි ආයි 65ට යන්න තමයි මගේ මේ උත්සාහය කැපවීම. ඉතින් සෙල්ලමකට ගන්න බෑ මේක. අපිට අද චීට් වුණා අනේ ආයි ඊළඟ සතියේ තනේ අද චීට් වුණා.
no, that's a big no guys. ඉතින් ඔන්න එකපාරක් මම මටම සමාව දුන්නා. ඕගලන්වත් ඕගලන්ට සමාව දෙන්න. අපි මේ වීක් එකේ අනිවාර්යෙන්ම මේක කරන්න ඕනේ. මොකද අපි මහන්සි වෙනවා. ඔයා මම හැමදාම වර්ක්අවුට් කරන කෙනෙක්. මේ වෙද්දි මගේ vlogs බලපු ඔයා වර්ක්අවුට් එකක් කරන්න පටන්ගෙන තියෙන්න ඕන. එතකොට අපි වර්ක්අවුට්ස් උත් කරලා කෑවොත් අපරාධනේ. ඉතින් ඒ නිසා අපි අපිවම රවට්ට ගන්නේ නැතුව මේක කරන්න ඕනේ. මං 103 ඉඳන් 60 පාට බර බස්සපු කෙනෙක්. ඉතින් ඒක ආයි කතා දෙකක් නැහැ. ඒ නිසා මේ පාරත් මට ඔයාට කරන්න පුළුවන්. ඔයා එක්ක මං ඉන්නවා, මාත් එක්ක ඔයාලත් ඉන්නවා කියලා මං විශ්වාස කරනවා. මට ඒක දැනෙනවා. ඔයගොල්ලන්ගේ ආදරය මට ගොඩක් දැනෙනවා. එහෙනම් ඉතින් මේ challenge එකේ no excuses I neck back කියලා මේක නවත්තන්නේ නැහැ කොතනකදීවත්. ඉතින් මම ඕගලන්ට විශ් කරනවා ඕගලන්ගේ ඩයට් එක වර්ක්අවුට්ස් ලස්සට කරගෙන අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු අපේ රිසල්ට්ස් එක්ක. එහෙනම් ගිහින් එන්නම්.